මේ 99S එකේ ඩ්‍රයිව් ෂාෆ්ට් දෙක ඇවිල්ලා තියෙනවා මෙටල් ඩ්‍රයිව් ෂාෆ්ට් එක. මේක අපෙන් ගන්න පුළුවන් රුපියල් 2500ක් වෙන්නේ. අපි බලමු දැන් මේක ලෙකට එන මේ ඩ්‍රයිව් ෂාෆ්ට් එක තමයි මේ තියෙන මෙටල් ඩ්‍රයිව් ෂාෆ්ට් දෙක. ඉතින් දැන් මම මේ වගේ ලෙන් ඉන්නේ අපි අනිත් ඒවාත් මාරු කරමු. ඔරිජිනල් එන්නේ මේ වගේ ප්ලාස්ටික් ඩ්‍රයිව් ෂාෆ්ට් එකක් තමයි එන්නේ. ඔරිජිනල් එන්නේ. ඒකේ එන්නේ මේ විදිහට එන්නේ ඩ්‍රයිව් ෂාෆ්ට් එක. ඒක මොඩිෆයි කරාන් පස්සේ අර වගේ මෙටල් එකෙන් එන්නේ මේක අනිවාර්යෙන් යූස් කරන්න පුළුවන් කාලයක්. මොකද මේක පොඩ්ඩක් බරක් කිව්වත් දාලා ඇදිද්දී හරිය නැත්නම් කන්දක් වගේ ඇදිද්දී මේක මෙතන කඩලා යන ඩ්‍රයිව් ෂාෆ්ට් එක. එහෙනම් ඔයගොල්ලෝ ගත්ති අනිවාර්යෙන් මේක මාරු කරගන්න. ලේසි මේ වගේ ඒකට එන නට් එක මුලින්ම මේකට දාගෙන ඉන්න. ලාවට වගේ දාගෙන අර හෝල් එක ෆිල් වෙන්න දාන්න එපා. නෝමල් දාලා ඊට පස්සේ දාගෙන ඉන්න නැත්නම් මොකද ඇලන්කි එකට මේක සෙට් කරගන්න අමාරුයි. ඊට පස්සේ මේව දැම්මම නට් එක තද කරගෙන විතරයි තියෙන්නේ. ඒක ඩ්‍රයිව් ෂාෆ්ට් දෙක මෙටල් වලට අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ.